ඉන්දියාවේ හයිඩ්‍රාබාද් සිට බැංගලෝ බලා ධාවනය වූ සුකෝපභෝගී බස් රථයක් ගෙනගෙන තිබෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටි එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකිය වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ සිට තිබෙනවා. එසේම ගින්නෙන් මේ වන විට මගීන් 25කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර එය මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් අවදිව සිටි මගීන් සුළු පිරිසක් හදිසි පිටවීමේ දොරටුවෙන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා. එංගලන්ත පල්ලියේ ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කතෝලික පල්ලියේ පාප් වහන්සේ සමග ප්‍රසිද්ධියේ යාඥා කළ පළමු රාජකීයයා බවට පත් වී තිබෙනවා. 1534 අටවන හෙන්රි රජු රෝමයෙන් වෙන්නූදා සිට ඉංග්‍රීසි ආණ්ඩුවක් සහ කතෝලික පාප් වහන්සේ නමක් ඇතුළත් වූ පළමු ඒකාබද්ධ දේව මෙහෙය මෙයයි. කැනඩාව සමග සියලු වෙළඳ සාකච්ඡා අවසන් කිරීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. කැනඩාව විසින් ඇමරිකානු තීරුබදු විවේචනය කිරීම සඳහා යොදාගත් වෙළඳ දැන්වීමක රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශය අසත්‍ය ලෙස ප්‍රචාරය කර ඇති බව ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා. ඒ අනුව ට්‍රම්ප් පවසන්නේ කැනඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ස්ථාවරයක සිටින බවයි. කැනඩා රජයේ මෙම ක්‍රියාව ඇමරිකාවේ වෙළඳ සමතා කෙරෙහි එල්ල කරන ලද බරපතල අගෞරවයක් බවයි ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ. ජපානයේ සොප්‍රකට ෆූජිකන්ද මෙවර ශීත ඍතුවේ ප්‍රථම වරට හිමතට්ටුවකින් බැසේ ගොස් තිබෙනවා. පසුගිය වසරවල් වල හිමපතනය වූ දිනයන් සැසඳීමේදී මෙවර ෆූජිකන්දට හිමපතනය දින 21කින් ප්‍රමාද වූ බවයි වාර්තා වන්නේ. ෆූජිකන්දේ හිමපතනය ප්‍රමාද වීම සිදු ඇත්තේ ජපන් ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා වීමෙන් පසුවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.